තෙරුවන් සරණයි හැමදෙනාටම රේණුකා සිම්පල් ලයිෆ් YouTube channel එකට ඔයාලා හැමදෙනාම මම ආදරෙන් පිළිගන්නවා. ඔන්න ඔයාලට මම අදත් වැදගත් වෙන වීඩියෝ එකක් අරගෙන ආවා. අපි අද බලමු මේ විදිහේ චොක්ලට් කේක් එකක් ඉතා සරලව ලේසියෙන් හදාගන්නේ කොහොමද කියලා. පළවෙනි වතාවට කේක් එකක් හදන්න යන කෙනෙකුට උනත් තේරෙන විදිහට මම පැහැදිලිව කියලා දෙන්නම්. අපි මුලින්ම සූදානම් කරගන්න ඕන කේක් එක බේක් කරන තැටිය. මම අද කේක් කිලෝ එකක් හදන්නේ මේ ට්‍රේ එකේ. අපි දැන් මේ ට්‍රේ එකට ඔයිල් පේපර් එකක් එලලා බටර් ටිකක් ගාගමු. ඊළඟට අපිට උවමනා වෙනවා බිත්තර 4ක්. ග්‍රෑම් 250ක් බර තියෙන බිත්තර 4ක් තමයි මේ තියෙන්නේ. ඊළඟට අපිට උවමනා වෙනවා පාන් පිටි ග්‍රෑම් 250ක්. අයිසින් සුගර් 250ක් වුවමනා වෙනවා. බටර් ග්‍රෑම් 250ක් වුවමනා වෙනවා. ඔයාලා හොඳට මතක තියාගන්න ඕන දෙයක් තමයි මේ බිත්තර සහ බටර් දෙකම කාමර උෂ්ණත්වයේ තියේදී තමයි ගන්න ඕන. ඊට පස්සේ අපිට වුවමනා වෙනවා වැනිලා එසන්ස් මේස හැඳි එකක්, බේකින් පවුඩර් මේස හැඳි එකක්, කොකෝ පවුඩර් ග්‍රෑම් 40ක්. අපි මේ විදිහට පාන් පිටි ටික සහ බේකින් පවුඩර් ටික හොඳට හලාගමු. එහෙනම් අපි දැන් බලමු චොක්ලට් කේක් එක හදාගන්න කොහොමද කියලා. අපි දැන් බටර් ග්‍රෑම් 250 වීටයට දාගමු. අපි දැන් මේකටම අයිසින් සුගර් ග්‍රෑම් 250ක් දාගමු. අපි දැන් මේ විදිහට බටර් ග්‍රෑම් 250යි අයිසින් සුගර් ග්‍රෑම් 250යි බීටරෙන් හොඳට මික්ස් කරගමු. අපි මේ විදිහට මේ මිශ්‍රණය මිශ්‍ර කරගන්නේ අයිසින් සුගර් ටිකක් දිය වෙලා මේ මිශ්‍රණයේ පාට ටිකක් සුදු පාටට හැරීගෙන එනකන් විතරයි. ඔයාලට පේනවද දැන් මේ පාට වෙනස් වෙලා තියෙන්නේ සුදු පාට හැරීගෙන එන්නේ. දැන් මේ දෙක මිශ්‍ර වෙලා ඇති. අපි දැන් මේ වෙලාවේ බිත්තර එකතු කරගමු. අපි එකවරම බිත්තර එකතු කරගන්නේ නැහැ. බිත්තර එක තමයි එකතු කරගන්නේ. ඊළඟ බිත්තරෙත් අපි මේ විදිහට එකතු කරගමු. ඒක ටිකක් හොඳට මිශ්‍ර වෙන්න ඇරලා අපි ඊළඟ බිත්තරෙත් එකතු කරගෙන මේ විදිහට බිත්තර 4ම හොඳට මික්ස් කරගමු. ඊළඟට අපි වැනිලා එසන්ස් මේස හැන්දත් එකතු කරගමු. මේ මිශ්‍රණය දැන් අපි බීටරෙන් මික්ස් කරගත්තා හොඳටම ඇති. අපි දැන් බීටර ඉවත් කරගෙන වික්ස් එක අරගෙන මේ විදිහට වික්ස් එකෙන් හොඳට මිශ්‍ර කරගමු. අපි දැන් පාන් පිටි 250න් පිටි ටික දදා මේ විදිහට වික්ස් එකෙන් මිශ්‍ර කරගමු. ඔයා කොයි වෙලාවකවත් එකවර පාන් පිටි ටික දාන්න එපා. මේ විදිහට වික්ස් එකෙන් මිශ්‍ර කරන්නේ පිටි ටික දදා. මුලින් ඉඳන්ම අපිට හොඳට මේ මිශ්‍රණය වික්ස් එකෙන් කලවම් කරගන්න පුළුවන්. අනික මේ කේක් හදන ඕනම වෙලාවක ඔයාලට බීටර් තිබුණ නැහැ කියලා ඒ ගැන හිතන්න එපා. අපිට වික්ස් එකෙන් හොඳට කලවම් කරගන්න වික්ස් කරගන්න පුළුවන්. මේ විදිහට අපි පාන් පිටි 250ම දාලා එක පැත්තකට හොඳට වික්ස් එකෙන් මිශ්‍ර කරගමු. මේ වෙලාව වෙනකොට අපි අපේ oven එක සෙල්සියස් අංශක 180ට විනාඩි 10ක් ෆ්‍රී හීට් වෙන්න තියන්න ඕන. මම පාන් පිටි ග්‍රෑම් 250 ටිකක් මිශ්‍ර වුණාට පස්සේ තමා කොකෝ පවුඩර් ග්‍රෑම් 40 මේ විදිහට හලලා එකතු කරගත්තේ. අපි මේ කොකෝ පවුඩර් ටිකත් වික්ස් එකෙන් ටිකක් මිශ්‍ර කරගෙන ඊට පස්සේ අපි රබර් ස්ටැචුලා එක අරගෙන අපි මේ විදිහට ස්ටැචු එකෙන් හොඳට මිශ්‍ර කරගමු. මේ ඔයාලට පේනවාද දැන් අපේ චොක්ලට් කේක් එකේ පදම හොඳට මිශ්‍ර වෙලා ඇවිල්ලා තියෙනවා. අවශ්‍ය පදමට දැන් අපේ මිශ්‍රණය මිශ්‍ර වෙලා තියෙන නිසා අපි චොක්ලට් කේක් එක හදන්න සූදානම් කරගත්ත ට්‍රේ එකට අපි මිශ්‍රණය ඔක්කොම ටික දාගමු. මිශ්‍රණය හොඳට ස්ටැචු එකෙන් තුනී කරගත්තට පස්සේ අපි මේ විදිහට දෙතුන් සැරයක් තට්ටු කරගමු. දැන් අපි මේ විදිහට කේක් එක බේක් කරගමු. මම සෙල්සියස් අංශක 180ට විනාඩි 45ක් තමයි බේක් කරගන්නේ. එක oven වල වෙලාව වෙනස් වෙනවා. අපිට මේ කේක් එක බේක් කරගන්න oven එකක් අවශ්‍යම නැහැ. ගෑස් ලිපේ, දර ලිපේ වුණත් අපිට මේ කේක් එක බේක් කරගන්න පුළුවන්. ඔයාලට පේනවද කේක් එක හරිම ලස්සනට හොඳට පිපිලා බේක් වෙලා තියෙනවා. මේ වෙලාවේ ගේ පුරාම හරිම සුවඳයි. ඉතින් කේක් එකක් හදනවා කියන එක මහා ලොකු දෙයක් නෙවෙයි. හරිම ලේසි. පහසුවෙන් ඉක්මනින් හදාගන්න පුළුවන්.
ඉතින් මං හිතනවා මම මේ අද ගෙන ආපු වීඩියෝ එක ඔයාලට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි කියලා. මම රස්නි පිටම ඔයාලට කේක් එක කපලා පෙන්නන්නම්. ඇත්තටම හරිම රසවත් සුවඳට සොෆ්ට් එකට පුළුන් වගේ කේක් එක තියෙනවා. මම මේ රස්නි පිටම තමයි මේ කේක් එක කැපුවේ. මේ ඔයාලට පේනවද හොඳට පුළුන් වගේ හොඳට මෙලිකෙට තියෙනවා. මම ඔයාලට කේක් කැල්ල කඩලා පෙන්නන්නම්. ඉතින් ඔයාලත් මේ විදිහටම හදලා බලන්න. මං හිතනවා මේ වීඩියෝ එක ඔයාලට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි කියලා. ඉතින් ඔයාලට මම මේ අද ගෙන ආපු වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් මගේ channel එක subscribe කරලා නැති යාළුවෙක් බලනවා නම් subscribe කරන්න, like කරන්න, යාළුවන්ට බලන්න share කරන්න. ඒ වගේම ඔයාලගේ අදහස් දක්වලා මට comment කරන්න. තවත් ඔයාලට ගොඩක් ප්‍රයෝජනවත් වෙන වීඩියෝ එකක් අරගෙන මම එන්නම්. මේ වීඩියෝ එක බලාගෙන හිටපු අහගෙන හිටපු ඔයාලා හැමදෙනාටම බොහොම ස්තුතියි. සුබ දවසක් වේවා. තෙරුවන් සරණයි.